අපි බලමු ඔයාගෙම එන සතිය කොහොම වෙයිද මොනා වෙයිද අපි බලමු. අපි කාඩ් කීපයක් පික් කරමු. එකක් ගත්තා the moon card, page of cups. තව කාඩ් එකක් ගමු ඉදිරි සතියේ මොනා වෙයිද? The magician, ace of swords, page of pentacles. තව එකක් ගමු the fool. හරි. මේක ලස්සන කතන්දරයක්. ඔයා මේ එන සතියේ ඔයාට පේනවද the moon? ඔයා මේ එන සතියේ ඔයා මොනා හරි දෙයක් කරන්න යන දේ නෙවෙයි කරන්නේ. ඔයා කරන්න යන දේ නෙවෙයි කරන්නේ. ඔයාට කරන්න වැඩ කොටසක් තියෙනවා මේ එන සතියේ. The magician. ඔයාට magician වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඕන කරන දේවල් තියෙනවා. Page of Pentacles සල්ලිත් ලැබෙනවා. The magician ඒ කියන්නේ ඔයා ළඟ හැමදේම තියෙනවා. ඔයාට පේනවා දෙවියන්ගෙන් උදව් ඔයාට ගන්න පුළුවන්. ඔයා කරන වැඩේ සාර්ථකව කරන්න ඔයාට උනන්දුව තියෙනවා. ඔයාට මුදල් තියෙනවා. නමුත් ඔයා ඒ දේ කරන්නේ නැතුව මේ මොකද කරන්නේ? The moon card. ඔයා අඳුරේ අතපත ගන්නවා. ඔයා කරන දේ නෙවෙයි හිතන දේ නෙවෙයි කරන්නේ. ඔයා වෙන දෙයක් කරන්නේ. ඔයාට අයිති දේ නෙවෙයි ඔයා කරන්නේ. ඇයි හේතුව? මෙන්න හේතුව. මෙන්න හේතුව. Page of Cups. ඔයාට රහසක් එළි වෙලා. කාගේ හරි දෙයක් ඔයා දැනගෙන තියෙනවා. මොනවා හරි දෙයක්. ඔයා අඳුරන කෙනෙක්ගේ දෙයක්. ඔයා හැමදාම හොය හිටපු දෙයක්. ඔයාට හම්බ වෙලා තියෙනවා. ඔයාට දැනගන්න ලැබිලා තියෙනවා. එකෙන් ඔයා කලබලයටපත් වෙලා. කලබලයටපත් වෙලා ඔයා දන්නේ නැහැ ඔයා මොනවද කරන්නේ කියලා මේ. හැබැයි ඔයා Ace of Swords වෙනවා. ඔයා මේ ප්‍රශ්නේ निराකරණය කරන්න ඕන හැමදේම කරනවා. ඔයා බාධක අයින් කරන්න කටයුතු කරනවා. ඔයාගේ මනස ඒ සඳහා වෙහෙසවනවා. ඔයා මේ ප්‍රශ්නේ ගැන හොඳට බලනවා. මේ හැමදේම කරනවා. ඔයාට පේනවද මේ Page of Cups වලින් ඔයා දන්නේ නැති දෙයක් හෙලි වෙනවා කියලා තමයි කියන්නේ. ඔයා දන්නේ නැති දෙයක් හෙලි වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඔයාට මෙන්න මේක ආපු නිසා ඔයාගේ ජීවිතයේ ලබන සතියේ මේ the magician උත් නිසා හැබැයි අන්තිමට ඔයා මෙන්න මෙහෙම වෙනවා. මොකද්ද මේ කියන්නේ? The fool. The fool card එක. ඔයා fool කියන්නේ ඔයා ගොඩාක් සැහැල්ලු වෙනවා. මේ සතිය අන්තිම ලබන සතිය අන්තිම ඔයා ගොඩක් සැහැල්ලු වෙනවා. පොඩි ළමෙක් වගේ හිතන්න ගන්නවා. බරපතලට හිතන්නේ නැහැ. මොකද ඔයා හැම ප්‍රශ්නම निराකරණය කරගෙන තමයි ඊළඟ සතියට යන්නේ. ඔයා ඔයාගේ ජීවිතේ බර සැහැල්ලු කරගෙන ඔයා සතුටින් අනිත් අය හිතනවට වඩා අනිත් අය හිතනවා කොහොමද ඔයා මේක निराකරණය කරගත්තේ කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඔයා magician කියලා. You are a magician. ඔයා magician වෙලා Ace of Swords වෙලා ඔයා මෙන්න මේ ප්‍රශ්නය निराකරණය කරගන්නවා. Fool. You are going to be a fool.